ආයිබෝවන් 2025 උසස් පෙළ විභාගයේ මීඩියා පේපර් එක පිළිබඳව තමයි පුතේ අපි මේ දවස්වල වීඩියෝ ඔස්සේ සාකච්ඡා කර ඉන්නේ. මේ වෙනකොට අපි දෙවෙනි කොටසට අදාළව පළවෙනි ප්‍රශ්නයත් දෙවෙනි ප්‍රශ්නයත් සාකච්ඡා කරලා අවසන්. ඉතින් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි ප්‍රශ්නය ගැන. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට පොඩි වාක්‍යකින් තමයි පටන් අරන් තියෙන්නේ. මාධ්‍ය මගින් ග්‍රාහකයා කෙරෙහි ඇති කරන ඍණාත්මක බලපෑම අවම කිරීමේදී නීති පැනවීමට වඩා අප සියලු දෙනා වෙත වගකීමක් පැවරී ඇති බව ගුරුවරයා අවධාරණය කළේ. මේ වගේ වාක්‍යයක් දීලා තියෙනවා. ඊට පස්සේ අහනවා රෝමිලක්කම් 1 යටතේ අන්තර්වර්තී පුද්ගල sannivedanaye ප්‍රයෝජන දෙකක් ලියන්න. දැන් මෙතනදී ළමයි වරද්ද ගන්න එක තැනක් තමයි අන්තර්වර්තී පුද්ගල sannivedanaye කියලා දැක්ක ගමන් ලියාගෙන යනවා. බලන්න අහලා තියෙන්නේ මොකද්ද? ප්‍රයෝජන කියන එක. එතකොට පුතේ අපි මේක ඉගෙනගෙන තියෙනවා අන්තර්වර්තී පුද්ගල sannivedanaye ලක්ෂණ වෙනම ඉගෙනගෙන තියෙනවා ප්‍රයෝජන වෙනම ඉගෙනගෙන තියෙනවා. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ ලක්ෂණ ලියන්න නැතුව මෙතන ප්‍රයෝජන නම් අහන්නේ ප්‍රයෝජන විතරක් ලියන්න. අපි මුලින්ම මතක් කරගමු අන්තර්වර්තී පුද්ගල sannivedanaye කිව්වේ මොකද්ද කියලා. සරලව කියනවා නම් තමා සමග සිදු කරන sannivedanaye. උදාහරණයක් විදිහට ඔයා ඔයත් එක්ක කරන sannivedanaye. අපි නිකන් නිදසුනක් වගේ ගත්තොත් ඔයා නවකතාවක් කියවලා ඒ නවකතාවේ තියෙන දේවල් පොඩ මෙනෙහි කරනවා. අන්න එතකොට එතනදී ඔයා ඔයත් එක්ක තමයි sannivedanaye කරන්නේ. Taman තනියෙන් සිදු කරන sannivedanaye තමයි අන්තර්වර්තී පුද්ගල sannivedanaye කියන්නේ. එතකොට මේකේ තියෙන ප්‍රයෝජන දෙකක් තමයි ලියන්න කියන්නේ. මොනවාද ප්‍රයෝජන? එකක් තමයි පෞරුෂත්වය වර්ධනය කරගන්න පුළුවන්. නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්න පුළුවන්. ඊළඟට විවිධ තීරණ ගැනීම් වලදී වහල් වෙනවා. අන්න ඒ වගේ ප්‍රයෝජන දෙකක් ලියුවා නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. දෙවෙනි ප්‍රශ්නේ යටතේ අහනවා රෝමිලක්කම් 2 යටතේ හබ්බාකෘතියේ අන්තර්ගත පහත කරුණු කෙටියෙන් විස්තර කරන්න. දැන් බලන්න ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන විදිය. හබ්බාකෘතියේ කැමැති කරුණු දෙකක් නෙමෙයි ලියන්න කියන්නේ. නම් කළා දීලා තිනවා කරුණු දෙකක්. එතකොට මේ පේපර් එකේ පුතේ මම දැක්ක වැදගත්ම තැනක් තමයි ඔය විදිහට කරුණ දීලා ඒ කරුණ විස්තර කරන්න දෙනවා. එතකොට 2026 මීඩියා පේපර් එක ලියන්න ඉන්න දරුවෙක් නම් ඔයා හොඳට මතක තියාගන්න කරුණු ටික විතරක් පාඩම් කරගෙන යන්න එපා. මොකද දීලා තියෙන කරුණට අදාළව ඔයාට ලියන්න සිද්ධ වෙනවා බොහෝ දුරට. හරිද? ඒතර මේකෙත් නම් කළාම තියෙනවා හබ්බාකෘතියේ කරුණු දෙක. මොකද්ද විස්තර කරන්න කියන්නේ? දොරටු පාලකයෝ සහ බලපෑම් කියන එක. එහෙනම් දොරටු පාලකයෝ කියන්නේ කවුද? දොරටු පාලකයෝ කියන්නේ පුතේ ජනමාධ්‍ය තුලින් යම්කිසි සංදේශයක් සමාජගත වෙන්න කලින් ඒවට මැදිහත් වෙලා ඒවා පාලනය කරන පිරිස තමයි දොරටු පාලකයෝ කියන්නේ. සමහර වෙලාවට ඒගොල්ලෝ ඒ සංදේශය ඉවත් කරනවා අඩු වැඩි වශයෙන් ඒවට සංදේශයට අදාළ කරුණු එකතු කරනවා. මේ වගේ දේවල් කරන්නේ ඇත්තටම දේශපාලනික ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති, ආයතනික ප්‍රතිපත්ති වගේ ප්‍රතිපත්ති මත. ඒතර දොරටු පාලන ක්‍රියාවලිය කියන්නේ ලොකු ක්‍රියාවලියක්. හරි. උදාහරණයක් විදිහට කියනවා නම් යම්කිසි ටීවී channel එකකට අපි හිතමු එනවා කියලා මැසේජස් 4ක්. ওই සංදේශ 4ම ඔය විදිහට ටීවී එකෙන් විකාශනය කරන්නේ නැහැ පුතේ. දොරටු පාලන ක්‍රියාවලියකට ලක් වෙනවා. සමහර සංදේශ ඉවත් කරනවා. අඩු වැඩි වශයෙන් සංස්කරණය කරනවා. කෑලි කපනවා, අයින් කරනවා, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඕවා කරන මිනිස්සු තමයි අපි දොරටු පාලකයෝ කියලා හඳුන්වන්නේ. බලන්න එක ඊළඟට අහලා තියෙන්නේ බලපෑම් කියන එක. බලපෑම් කියන්නේ පුතේ ජනමාධ්‍ය සංදේශ මෙහෙම සමාජයට නිරාවරණය වීම තුලින් විවිධ බලපෑම් සිද්ධ වෙනවා. මේ බලපෑම් එකක් තමයි පුද්ගලයා කෙරෙහි වන බලපෑම්, අනිත් පැත්තෙන් ගත්තම සමාජය කෙරෙහි වන බලපෑම්. මේ වගේ බලපෑම් කියන එක සංකීර්ණ ස්වභාවයක් ගන්නවා. විවිධාකාරයෙන් බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ විදිහට හබ්බාකෘතියේ බලපෑම් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර ඔය ටික ලිව්වා නම් ඔයාට ලකුණු 8ක් ගන්න පුළුවන්. රෝමිලක්කම් 3 යටතේ අහලා තියෙන්නේ සමාජ මාධ්‍ය මගින් සිදුවිය හැකි ඍණාත්මක බලපෑම් 3ක් ලියන්න කියලා. විස්තර කරලා ලියන්න කියලා තියන්නේ. දැන් සමාජ මාධ්‍ය ගැන ඉතින් දන්නවනේ. අමුතුවෙන් කියන දෙයක් නෑනේ. එදා ජීවිතේ උදේ අවදි වෙන තැනේ ඉඳන් නිින්දට යන තැන දක්වාම ඔයා සමාජ මාධ්‍යත් එක්ක ඉන්නේ. සමාජ මාධ්‍ය ෆෝන් එකත් එක්ක උදේ එළි වෙච්ච වෙලේ ඉඳන් ඉන්නවා. ඒතර ඕකේ ඍණාත්මක බලපෑම් මොනවාද හොඳ නැති පැත්ත කියන එක තමයි අහන්නේ. එකක් තමයි පුතේ අනවශ්‍ය ඇබ්බැහි වීම ඇති වෙනවා. අනවශ්‍ය සම්බන්ධතා නිර්මාණය කර ගන්නවා. හුදකලා වෙන්න පටන් ගන්නවා. මානසික ආතතියක් ඇති වෙනවා. ඊට පස්සේ ව්‍යාජ ගිණුම් සකසනවා. ඔන්න ඔය වගේ දේවල් තමයි අද වර්තමානයේ ගොඩාක් වෙලාවට ඍණාත්මක බලපෑම් විදිහට අපි කතා කරන්නේ. ඔය වගේ ඍණාත්මක බලපෑම් 3ක් ලියලා උදාහරණත් එක්ක විස්තර කරා නම් ඔයාට ලකුණු ටික ගන්න පුළුවන්. එතනට ලකුණු 12ක් හම්බ වෙනවා. ඊට පස්සේ රෝමිලක්කම් 4 යටතේ අහලා තියෙනවා
සමාජ වගකීම වෙනුවෙන් නියාමනයේ අවශ්‍යතාව යන මාතෘකාව යටතේ පහත නියාමන ආයතයන්හි කාර්යභාරය හා වගකීම් උදාහරණ සහිතව විස්තර කරමින් පුවත්පතකට වචන 250කට නොඅඩු ලිපියක් ලියන්න. ලිපියක් ලියන්න කියලා තියෙන්නේ. ඒතර මේක ලිපියක් ලියනකොට ඔයා මුලින්ම පොඩි හැඳින්වීමක් ගන්න ඕනේ. මේකේ අහලා තියෙන්නේ සමාජ වගකීම් වෙනුවෙන් නියාමනයේ අවශ්‍යතාව. පොඩි හැඳින්වීමක් ලියන්න. නියාමනය කියන්නේ මොකද්ද? නියාමනය කොහොමද සමාජයට අවශ්‍ය වෙන්නේ? ඔය වගේ පොඩි හැඳින්වීමක් ඔයා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට දීලා තියෙන ලියන්න ඕන අංශ දෙක. එකක් තමයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය. අනිත් එක ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව. ඔය දෙක ලියලා මුලින්ම ලියාගෙන යන්න පුවත්පත් මණ්ඩලය ගැන. පුවත්පත් මණ්ඩලය ගත්තම් පුතේ සෑම පුවත්පතක්ම ලියාපදිංචි කරවන එක, ඊට පස්සේ පුවත්පත්වල වෘත්තීයභාවය බලනවා, පුවත්පත් ආචාර ධර්ම පවත්වාගෙන යනවා. මෙන්න මේ වගේ ගොඩාක් දේවල් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යටතේ සිද්ධ වෙනවා. ඒ විදිහට ඒකේ හැඳින්වීම ලියනවා. ඊට පස්සේ එනවා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ගැන. ඒක අපි දන්නවා සාමාන්‍යයෙන් ගුවන් විදුලි රූපවාහිනී වල සංඛ්‍යාංක පද්ධති තීරණය කරන්නේ ඒක හරහා මහජන අයිතිය ආරක්ෂා කිරීම මේ වගේ කාර්යභාරයන් ගොඩක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ සිද්ධ වෙනවා. ඔය කරුණු පිළිබඳව හඳුන්වා දීමක් කරා නම් ඔයාට එතන ලකුණු ටික ගන්න පුළුවන්. ලකුණු 16ක් එතනට හම්බ වෙනවා. ඔය විදිහට තමයි තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර ටික ලියවෙන්න ඕනේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේකේ හතරවෙනි ප්‍රශ්න කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් පුතේ අනිවාර්යෙන්ම අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඉදිරියේදී මේ වගේම අධ්‍යාපනික වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. සුබ දවසක්.